අයිබෝන් ජීවිතේ එකවතාවක් හරි කරන්න ආසාවෙන් ඉන්න ඒ තවමත් අවස්ථාවක් නොලැබුණු දෙයක් තමයි මෙන්න මේක. පපර්ෆිෂ් කෙනෙක්ව තරහ ගස්සලා බැලුමක් වගේ පුම්බවන වැඩි. කඩදාසියක් තරාදියක් උඩ තියලා ඒකට ගිනි තිබ්බම ක්‍රමයෙන් බර අඩු වෙන්නේ කඩදාසිය ටික ටික අලු බවට පත් වෙන නිසා. හැබැයි මෙන්න බලන්න දැවිච්ච අලු ටික අවසානයේට බර වැඩි වෙන විදිහත් මෙතනදී අපිට පෙන්නනවා. මේකට හේතුව මම හොයලා බැලුවා. කඩදාසි හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වුණ සෙලියුලෝස් වලින්. ඉතින් දහනයේදී මේ නිසා විවිධාකාර සංයෝග නිෂ්පාදනය වීම නිසාලු මේ වගේ අවසානයේට ස්කන්ධයේ වැඩිවීමක් අපිට දකින්න ලැබෙන්නේ. දැකලා තියෙනවද මෙන්න මේ වගේ සිද්ධියක් ඔයා මීට කලින්? ගහක අත්තක් කපලා දාපුවාම එතනින් මෙන්න මේ වගේ ද්‍රාවණයක් විදින තත්වයක්. මුල් මගින් වැඩිපුර ජලය උරා ගන්න සමහර ශාකවල අපිට මේ වැඩේ දකින්න ලැබෙනවා. එකපාරටම පේන්නේ ඕනිම කෙනෙකුට වේලිලා ඇඹරිලා ගිය ශාකපත්‍ර ටිකක් වගේ. හැබැයි මේ මැඩගස්කරයේදී විතරක් අපිට දකින්න ලැබෙන ග්‍රීන් ගෝස්ට් මෙන්ටිස් කියන වන්ද විශේෂය. වෙස්වලා ගන්න දක්ෂම සතා විදිහට වා මෙච්චර කාලයකට අඳුනගෙන තියන්නේ කාවද? මම නම් බූවල්ලව. මම ඔයාගෙන් ඇහුවොත් මේ මාබල් එක යන්නේ උඩටද පහළටද කියලා ඔයා කිසිම සැකයක් නැතුව කියයි අතෑරියොත් ඕක බිමට තමයි වැටෙන්නේ කියලා. හැබැයි වෙන්නේ ඒකේ අනිත් පැත්ත මේ බලන්න මෙතනදිත් එහෙමයි. මේක නිර්මාණය කරලා තියෙන විදිය සහ අපේ ඇස රැවටෙන නිසා තමයි ඕනිම කෙනෙකුට දැකපු ගමන් එහෙම දෙයක් මුලින් හිතෙන්නේ. රත්තරන් වගේ දිලිසෙන ගෝල්ඩන් ටෝටිස් බීටල් කියලා හඳුන්වන කුරුමිනි විශේෂය තමයි මේ. කොහොමද මෙතනදී මේ මුල ගලවන්න පාවිච්චි කරන ටෙක්නික් එක? හැබැයි ඉතින් මේ වගේ ළඟට වෙලා ඉන්න එක තමයි ඩේන්ජර්. ඇස්තමේන්තු කරලා තියෙන විදිහට අපේ ලෝකේ දැනට ජීවත් වෙනවලු මුවන් මිලියන 60ක් විතර. ඉතින් එයාලා අතරින් 30000කට එක්කෙනෙක්ලු අපිට දකින්න ලැබෙන්නේ මෙන්න මේ වගේ ඇල්බිනෝමුවෙක්. ඒ කියන්නේ ඉතින් මිලියන 60ට 2000ක් ඉන්නවා කියන එකනේ. මේක නම් මාරයි. සුපිරි. බලන්නකො බොරුද කියලා. You can bubble floating around. And now I'm gonna and we will see if we can get an ice crystal. Whoa, look at that. නැටුම් නම් මෙන්න නැටුම්. අලි නැටුම්. මේක බොහොම දුර්ලභ දර්ශනයක්. වෙන වෙනම දැක්කට මෙයාලා 4 දෙනාම එක තැනක මේ විදිහට දකින්න එක. මුලින්ම යනවා දිවියෙක්, ඊළඟට සිංහ දේනුවක්, ඊළඟට පිටිපස්සෙන් බ්ලැක් පැන්තර් කෙනෙක්, අවසානෙට එනවා කොටියෙක්. අයිස් කුට්ටියක් නේද මේ? මාළු 10ක් 12ක් විතර ඇතුලේ පීන ඉන්න. ඇතුලේ වතුර ටික නම් මිදිලා නෑ වගේනේ. මේ ඔයාලා දකින්නේ නැගෙනහිර ඉන්දියාවේ බෙන්ගාල බොක්කේ තියෙන ඔඩිෂා වෙරළ තීරයට ඇවිල්ලා ඉන්න දහස් ගානක ඔලිව් රිඩ්ලි කියන කැස්බෑ විශේෂය. පෙබරවාරි මාසයේදී මෙයාලා මේ වෙරළ තීරයට එන්නේ මේ වැල්ලේ බිත්තර දාන්නම කියලා කියනවනේ. දැකලා නැහැ නේද මීට කලින් කවදාවත් බකමූණෙක් පීනනවා. ඔන්න දැන් ඒකත් හරි. දන්නවද මේ මොකද්ද කියලා? එකපාරටම නම් හිතාගන්න බැරි වෙයි. කොහොමද බාන්නේ? මෙච්චර ස්මූත් විදිහට කපන්නේ. ඉතින් කියත විතරක් සුපිරි වුණාට වැඩක් නෑ. ඔපරේට් කරන කෙනාගේ ටැලන්ට් එකත් නෙක්ස්ට් ලෙවල් වෙන්න ඕනි. කොහොමද තොරට තට්ටු කරන්න හදලා තියෙන මේ ගැජට් එක? එක කට්ටයි ඔලු දෙකයි අතිශය දුර්ලභයි, මිත්‍යාවක් නෙමෙයි, ඇත්තටම ඉන්නවා. ඔයා ජීවිතේ එකවතාවක් හරි ඩ්‍රැගන් ෆෘට් කාලා ඇතිනේ. ගෙඩි වගේම ඩ්‍රැගන් ෆෘට් මලුත් දැකලා ඇතිනේ. හැබැයි දැකලා නැහැ නේද කවදාවත් මෙන්න මේ වගේ දුර්ලභ කහපාට ඩ්‍රැගන් ෆෘට් මලක්. ඔන්න ඒකත් මං අද ඔයාලට පෙන්නුවා. මෙච්චරයි අඩුවකට තිබුණේනේ. මේ පේනවනේ කාවොෂ් කරන්නත් ඩ්‍රෝන්ස් පාවිච්චි කරනවා. මොන වුණත් පට්ටම කාර් ටික.
මේ බලන්නකො හිතාගන්නවත් පුළුවන්ද කියලා මෙයා මුහුදු ජීවියෙක් කියලා. අපේ සාගර පතුල මොනතරම් ආශ්චර්යයන්ගෙන් පිරලා තියෙන තැනක්ද කියලා. අන්තර්ජාලයේ මම හොයලා බැලුවා. සෙස්ටම් වෙනරීස් කියලා තමයි මෙයාව හඳුන්වලා තිබුණේ. දැකලා තියෙනවද ඔයා මෙන්න මේ විදිහේ ඩාන්ස් එකක්? ලොබ්ස්ටර් ඩාන්ස් එකක්. පොකිරිස්සෝ නැටුමක්. මෙන්න ඉන්නවා සුපිරිම බේස්බෝල් ප්ලේයර් කෙනෙක්. ඔයාලා කවදා හරි අහලා තියෙනවද guys රීබයින්ඩර් ඉෆෙක්ට් ගැන? භෞතික විද්‍යාවේදී රීබයින්ඩර් ඉෆෙක්ට් කියන්නේ ද්‍රව්‍ය එක දැඩි බව අඩු කිරීම ජලය වගේ දේවල් පාවිච්චි කරලා. මෙතනදී ඉතින් මේ සෙරමික් මග් එකේ සිදුරක් හදන්න බැරි වුණත් සාමාන්‍ය තත්ත්වයේ යටතේ ඒක බොහොම පහසුවෙන් කරගන්න පුළුවන් ජලය තුලදී. වෙලාව රෑ 12 පහු වෙලා විනාඩි 1යි. ඒත් කොහොමද ඇන්ටාර්ක්ටිකාව? තවමත් ඉර පායලන තියෙන්නේ. ගෙම්බෝ විශේෂනම් පෙන්නලා ඇති මීට කලින් මං ඔයාලට 15ක් 20ක් විතර. හැබැයි යාළුවනේ මේ ඉන්නේ ඇමේසන් වැසි වනාන්තරයේටම ආවේනික වෙච්ච ඇමේසන් මිල්ක් ෆ්‍රොග් කියන ගෙම්බා. සමහර විට ඉතින් ඔයාලා මෙච්චර කාලයකට දැකලා තියෙන ලස්සනම ගෙම්බා වෙන්නත් පුළුවන්. මේක නම් යාළුවනේ මරේ මරු මම දැකපු සුපිරිම නිර්මාණයක්. සාගර රළ දෙකක් දල වශයෙන් එකිනෙක ඍජුකෝණිකව ගැටෙනකොට හටගන්න බොහොම දුර්ලභ සංසිද්ධියක් තමයි මේ ඔයාලා දකින්නේ. මේවා හඳුන්වන්නේ guys ස්ක්වයර් වේව්ස් කියන නමින්. ෂර්පාස්ලා කියලා කියන්නේ නේපාලය, ඉන්දියාව සහ ටිබෙට් කඳුකර ප්‍රදේශවලටම ආවේනික වෙච්ච ජනවාර්ගික කණ්ඩායමක්. ඉතින් මේ ෂර්පාස්ලා නැත්තම් එවරස් නගින අයට එවරස් නගින එක හීනයක්ම වෙන්න තිබුණා guys. මොකද ඉතින් කඳු නගින්නන්ගේ විශාල බරක් තියෙන බඩු බාහිරාදිය කරගහගෙන යන්නේ මෙයාලා නිසා. මේ බලන්නකෝ පැරණි ග්‍රීක එලිමහන් රඟහලවල් වල සීන් ශබ්දයක් වුණත් මුළු රඟහල පුරාම විසිරීලා යන විදිහට එයාලගේ ඉදිකිරීම් තාක්ෂණය මොනතරම් දියුණු තත්යකද තිබිලා තියෙන්නේ කියලා. අද දවසට මේ වීඩියෝ එක අවසන් කරන්න මම මේ තෝරගෙන තියෙන්නේ යාළුවනේ අභ්‍යවකාශයේදී ශුන්‍ය ගුරුත්වයක් යටතේ තනියම බේස්බෝල් ගහන කෙනෙක්. එහෙනම් ඉතින් මේකත් බලන ගමන් අමතක වෙච්ච අය වීඩියෝ එකත් ලයික් කරලා channel එක subscribe කරලා notification උත් on කරගන්න. ඒ වගේම මෙන්න මෙතන තියෙන වාට අපේ channel එකේ මිස් වෙච්ච වීඩියෝ එකත් අනිවාර්යෙන්ම click කරලා බලන්න. මං එහෙනම් අදට මෙතනින් නවතිනවා. පරිස්සමට ඉන්න. ඔයාලට ජය.